දැන් මම මේ ඉන්නේ උඩම තට්ටුවේ. මම මෙතනින් පටන් ගන්නවා. හරි දැනට 4 දෙනා ඉන්නේ. තියෙන වොෂ්රූම් එක ගෙදර කියන දේ ෆීල් වෙන්න අපිට දුන්නා. ඒ වුණාට පස්සේ බෝඩිම ටිකක් අවුල් වුණා. ඒ කියන්නේ තෙමෙන්න පටන් ගත්තා. දැන් අපි ඕවා දන්නේ නැතුව දැන් ඔයගොල්ලෝ හයි දැන් මගෙන් ඇත්තට මම ගොඩක් දවස් ඉඳන් කරන්නම් කියලා හිතපු එකක්. දැන් මම ඉන්නේ උඩම තට්ටුවේ. මම මෙතනින් පටන් ගන්නවා. හරිද? බෝඩින් ටුවර් එකක් ඉල්ලලා තිබ්බනේ. මට ඉන්න බැව්වයි. මේ ඉතින් මෙතනින් පටන් ගමු. මම ඔයගලන්ට පෙන්නනවා සහ මම මුලින්ම කියන්නම් මේ ඉවරට එන්න. මුලින්ම කියන්නම් කොහොමද බෝඩිමක් මම හොයාගත්තේ කියලා. මගේ ස්ටෝරි එක. හරිද? මෙහෙම මුලින්ම බෝඩිමක් හොයාගත්තේ අපි අපේ ගෲප් එකක් තිබ්බා. දැන් මම කියන්නේ ආපු අයට නෙමෙයි එන්න ඉන්නවනේ කට්ටිය. ඕගොල්ලන්ට අපි කට්ටිය දැම්මා අපි බෝඩින් හොයද්දී මෙහෙමයි බෝඩින් හොයනවා. කට්ටිය කැමති කට්ටිය මෙහෙමයි මම හොයනවා. මා ඉන්න කැමති අය අපි එකට බෝඩින් හොයන්නේ. සමහර ඉන්නවා තනියෙන් බෝඩින් හොයන. හරිද? තනියෙන් බෝඩින් හොයන ඉන්නවා. මේ ඒ නිසා මේ අපි කතා අපේ ගෲප් වල ෂෙයා කරනවා. අපේ ගෲප්ස් වල මොනවද ඕගොල්ලෝ හොයන බෝඩින්ස් කොයි වගේද මම කියලා අපි මැසේජස් දැම්මා. එතකොට කට්ටිය රෙස්පොන්ස් කරා. එහෙනම් තමයි හොයාගත්තේ. හැබැයි මට නම් අපේ ඉස්කෝලේ යාළුවෙකුත් මේ සිලෙක්ට් වෙලා කියලා මම දැනගත්තා. ඊට පස්සේ තමයි ඊට පස්සේ අපි දෙන්න කතා වුණා. අපි දෙන්න විතරනේ දන්නේ. ඊට පස්සේ අපි දෙන්න කතා වුණා. මේ අපි දෙන්න හැනම් එකට හොයමු හලෝ බෝඩින්. මේ එහෙම කියලා. ඊට පස්සේ තමයි හරි කියලා ඊට පස්සේ දැන් අපි දෙන්නට විතරක් හොයද්දි අමාරුනේ. අපි ගොඩක් වෙලාවට නිදහස බැලුවා. හරිද? මට ගොඩක්ම නිදහස කියන්නේ. අපි ඕනම කෙනෙක්ට එහෙම තමයි. ගෙදර වගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගන්න හොයන්න ඉතින් හැමෝම අපිට සෙට් වුණා. හැමෝම මේ විදිහට තමයි හෙව්වේ. ඊට පස්සේ මම කිව්වා එහෙනම් හලෝ දැන් මට ප්‍රශ්නයක් තිබ්බා. මේ මට ඕනකම තිබ්බා තනි රූම් එකක ඉන්න. තනි රූම් වල ගණන් හොයලා බලුවම 15 වෙන උඩ ඒ දවස්වල. දැනුත් නම් ඊට වැඩි මිසක් අඩුවක් නැහැ. ඊපස්සේ හරි මේ අම්මකෝ හරි එහෙනම් බලන්න දැන් අපි දන්නේ නැති පැත්තක් පොඩි අපි එතකොට දැන් පොඩි මං කියන්නේ නේද ඔයගොල්ලන් තේරෙනවද ගෙදරින් ආවත් එක අම්මකෝ ඒතර තනියෙන් ඉන්න බැහැනේ. ඊට පස්සේ පවුලේ අය කිව්වා ඔය එක තමයි තනියෙන් ඉන්න අමාරුයිනේ. ඒ හින්දා මෙහෙම බෑ අපි තව කවුරු හරි හොයමු කියලා. ඊට පස්සේ මායි මගේ ඉස්කෝලේ යාළුවයි කතා වුණා. හරි මේ එහෙනම් අපි තනියම මේ හොයන්නේ නැතුව අපි තව කට්ටිය හොයමු කියලා. ඊට පස්සේ අපි ගෲප් එකේ දැම්මා. ඉතින් කොහොම හරි අපි ඔක්කොම කුරුණෑගල අපේ බෝඩිමේ ඉන්න තව එක්කෙනෙක් හිටියා. එයාට පෙරදිනේ බෝට් එකක් ඇවිල්ලා එයා ගියා. අපි පස් දෙනා තමයි බෝඩිමක් හෙව්වේ. දැන් එතන අපි 3 දෙනෙක් විතර මුලින්ම ආවා. මුලින්ම ඇවිල්ලා අපි කැම්පස් එක ගාවින් බැහැලා බස් එකේ ආවේ අම්මලයි ගියා. හරිද? ගිහිල්ලා ආල දාන්න ෆ්‍රැන්සිස් ලේන් කියලා. අපි ෆ්‍රැන්සිස් ලේන් එකේ කිලෝමීටර් ගාණක් පයින් ගියා. හරිද? වාහන වල ඇවිල්ලා හොයන්න අමාරුයි. සමහරවිට බෝඩින් ඇස්සේ තියෙනවා. ඒ නිසා අපි ඇවිදලා හැමෝගෙම අහා ඊට පස්සේ සෙට් උනේ නැහැ. අපි හොයන දෙයක් හොයන විදිහ තනක් අපිට සෙට් උනේ නැහැ. අනිත් දේ මම මේන්ලි හොයපු දෙයක් උයාන ගන්න පුළුවන් දැන්. ගොඩක් තැන්වල මේ ෆැසිලිටි එක දෙන්නේ නැහැ. කරන්ට් බිල් ඇඩ් කරනවා, වෝටර් බිල් තිබ්බා. එතකොට ඒගොල්ලෝ රයිස් කුකර් ගහන්න දෙන්නේ නැහැ, අයන් එක ගහන්න දෙන්නේ නැහැ. එහෙම බෝඩින් වැඩක් නැහැ නේ අත්තට. ඒ නිසා අපිට සෙට් උනේ නැහැ. ඊට පස්සේ මේ අර මගේ එක යාළුවෙක් මගේ ඉස්කෝලේ කලින් ඇවිල්ලා බලලා තිබ්බා මේ බෝඩිම. ඒක හදන ගමන් තිබිලා තියෙන අලුත් එකක්. ඊපස්සේ දැන් අලුත් නේ. ඒකට අපි තමයි ෆස්ට් කට්ටේ. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි ඒ බෝඩිම තිබ්බේ පාරායිනම ඔයගොල්ලෝ ආවම දන්නවා ඇති. ස්පාර්ක් කියලා සුපර් මාකට් එකක් තියෙනවා. කැම්පස් එක ගාව අන්න එතන තමයි තිබ්බේ. පාරට ළඟයි කැම්පස් එකට ළඟයි පට්ටම ලේසි. තනි කරම ගයක් අපිට හම්බුනේ. කියන්නේ කාමර දෙකයි කුසියයි වොෂ්රූම්. හරිද? ඊපස්සේ කොහොම හරි අපිට හම්බුණා ඒ ගෙදර. ඒ ගෙදරම තව ඇන්ටිලාගේ ගෙදර තිබ්බ බෝඩින් ඇන්ටිලාගේ පට්ටම හොඳයි. අපි හිතුවට වඩා අපිට කෑම ඒ හැමදේම අපිව ගෙදර කියන දේ ෆීල් වෙන්න අපිට දුන්නා. ඒ වුණාට පස්සේ බෝඩිම ටිකක්
අවුල් වුණා. ඒ කියන්නේ තේමෙන්න පටන් ගත්තා. අපි ඕවා දන්නේ නැතුව ඉඳන් ඔයගොල්ලන්ට කියන්නේ ඒක හොඳට ඒ දේවල් බලන්න එපා වුණා. හරිද? ඊට අපි අන්ටිලාට කිව්වා මෙහෙමයි අමාරුයි. ඒත් ඒගොල්ලන්ටත් ඒ වෙලාවේ බැහැ මුකුත් කරන්න. ඊට පස්සේ අපි සෙකන්ඩ් සෙම් එකේ ස්ටඩි ලීව් එකක් ළඟයි. අපිට ඉන්නම බැහැ දැන්. එක්සෑම් එකෙන් අපේ මයින්ඩ් එක නෑ තේරෙනවා ගොඩක් ප්‍රශ්න තිබ්බා. ඊට පස්සේ අපි හැම තැනම ඇවිල්ලා කැම්පස් එක පිටිපස්සේ පාරට තියෙනවා වේවැල් දුව කියලා. එහෙ බැලුවා. අපි හොයන විදිහට නෑ. 4 දිනකට සෙට් වෙන තැන් කොහොමවත් නැහැ. හරියන්නේ නැහැ නේ වැඩේ. අපි අතහැරලා දැම්මා. ඊට පස්සේ මේ අපිට ආරංචියකින් අපි කොහොමද තව බෝඩි මම බලන්න ආවා. ඒකත් අර හිටපු තැන වගේ. හරිද? කොහොමත්ම සෙට් වෙන්න හැ. ඊට පස්සේ මේ අපිට ඒක පෙන්නුවේ ඒ බෝඩි මේ ඇන්ටි නෙමෙයි මේ ඒ ඉස්සරහ ගෙදර. ඊට පස්සේ අපි ඇන්ටිගෙන් අහුවා ඇන්ටිගේ ගෙදර දෙන්නේ නැද්ද කියලා. ගැනවල තට්ටු එහෙම තිබ්බා. ඊට පස්සේ ඇන්ටි වුණා නෑ පුතේ එහෙම දෙන්නේ නැහැ බෝඩින් කරන්නේ නැහැ ඇන්ටි කියලා. කොහොනේ ඇන්ටි කියලා. ඊට පස්සේ ඇන්ටි කෝ හරි මම බලන්නම් මම කෝල් එකක් දෙන්නම් නම්බර් එක දෙන්නකෝ. එහෙම කියලා අපි කොහොමද ඇන්ටි කතා කරන ගමන් හිටියේ නැහැ. අපිට ඒ තමයි සැටිස්ෆයිඩ් වෙන්න. ඇන්ටි කතා කරන ගමන් හිටියේ නැහැ. අපි කෝල් කරලා තමයි බෝඩි මේක. පස්සේ අපිට හොඳටම හැබැයි කැම්පස් එක චුට්ටක් විතරයි. ඩයර් හන්දිය ටිකක් පහදලා එන්න. කොහොම හරි දැන් අපිට හොඳටම හොඳයි බෝඩිම. ඉතින් මම අද ඒ බෝඩිමේ තමයි ඔයගොල්ලන්ට ටුවර් එකක් කරන් යන්නේ. මුලින්ම කියන්න ඕගොල්ලෝ බෝඩිමක් හොයද්දී මම මේ කියපු දේවල් හොයලා බලන්න. එහෙම වුණාම ලොකු ප්‍රශ්න එනවා. ඇන්ටි හොඳ නැහැ. සමහර දැන් කට්ටිය කියන බෝඩිම ඇන්ටිස් හොඳ නැහැ කියලා. නට ගොඩක් සාපේක්ෂ බහුතරය ඇන්ටිලා ගොඩක් හොඳයි. හරිද? මම අහන තැනින්ම අම්මලා වගේ කෑම. ඒ හැම දෙයක්ම එක්සෑම් දවස්වල මාර්ම සපෝටිව් කට්ටිය ඉන්නවා. දැන් ඒ අතරේ ඉන්නවා සමහර අය හරිම රූට්. ඉතින් ඒවා හොඳට හොයලා බලන්න වටපිටාව බලන්න. එහෙම ප්‍රශ්න තියෙනවා. බෝඩිමක් හොයද්දී ඒ දේවල්. ඔයගොල්ලන්ගේ බජට් එක බලන්න. බජට් එකට හරියනවද ගැලපෙනවද කියලා. මම කියන්නේ යන්න නිකන් නෝමල් 5000 උඩ තියෙනවා. හැබැයි 5000ට තියෙන ඒවා ඔයගොල්ලන්ට නිදහස කියන දේ නැහැ. ඒක රූම් එකේ ගොඩ කට්ටිය ඉන්නවා. කාඩ්බෝඩ් කෑලි වලින් වෙන් කාඩ්බෝඩ් වගේ තියෙන්නේ මම දන්නේ නැහැ ඒවට කියන නම. අනේ ඒ වගේ වෙන් කරලා තියෙන රූම්ස් ඉතින්. සේෆ් නැහැනේ. එහෙම තැන් තියෙනවා. ගානක් අඩුයි. හැබැයි සේෆ් නැහැ. ඒ වගේම නිදහසක් නැහැ. හොස්ටල් ඇප්ලයි කරන්නේ හොස්ටල් නම් හම්බෙන්නේ හරිම අඩුයි. ඉතින් එහෙම තමයි මම කියන්න තියෙන. හරිද? අපි වැඩි කතා නැතුව දැන් මම සෑහෙනලා මගේ කතාව කියවනේ. අපි දැන් යම් බෝඩින් ටුවර් එක. හැබැයි මේ බෝඩින් ටුවර් එකක් කියන්නේ මේ. ඇත්තටම දැන් තියෙන තත්ත්වයක් එක්ක හිතන්න එපා. මම ජස්ට් ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පෙන්නන්න. හරි. දැන් අපි පහළට යමු. හරිද? අපි මම හිටියේ third floor එක. කියන්නේ උනාට දැන් හදලා නැහැ ඒක ස්ලැබ් එක විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ කිචන් ඒරියා එක. එතකොට මෙතන නිකන් සාලේ වගේ තියෙනවා. මේ මෙහෙට ගිහින් දැන් මම නිදහස කිව්වනේ. ඔයගොල්ලන්ටම තේරෙන්නේ නිදහස. හරි. මෙහෙම තමයි මෙතන තියෙනවා. ඊට පස්සේ ඉතින් අපේ තාත්තාව අක්ක කෙනෙක් ඉන්නවා. ඒ අක්ක යනවා. එතකොට අපිට මේ රූම් එක හම්බෙනවා. එතකොට රූම් එකේ රූම් දෙකක් තියෙනවා. එක රූම් එකේ දෙන්න ගන්න. මේ අක්කගේ ටික. එතකොට මේ තියෙන්නේ අපි යන කන ටික අද අපි ඉවුවත් එක්ක කියලා තමයි කැම්පස් ගිහින් ආවේ. මට අද කලින් ඉවරුණා. මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් කිව්වන්ති. ඔය විදිහට තමයි තියෙන්නේ. මම අර ඉදා වීඩියෝ එකේ දැම්මේ. මෙන්න මෙහෙම තමයි අපිට තියෙන්නේ. දෙන වොෂ්රූම් එක එතකොට මේ තමයි අපේ ස්ටඩි ඒරියා එක වගේ තියෙන්නේ. මම කියවනේ මේ
තරම් ගන්න පදන් තියෙන විදිහ මෙතන මම ඉන්නේ. එතකොට මම තියනවා අපිට හැබැයි කන්නාඩි ඒ පසුකම් නැහැ. ඒ නිසා අපි චූටි එකක් ගැන ගෙදරක නෙවෙයි ඉන්නේ. එතකොට මේකේ තමයි අපි දැනට 4 දෙනා ඉන්නේ. 4 දෙනාම ඉන්න හේතුව රක්ක යනකම් එයා ගියාම දැන් එයා යනවා එයා ඉවරයි. ඒකට මෙතන තමයි මෙහෙම තමයි තියෙන්නේ අපේ කාමරේ. මෙතනිනුත් ඇරලා ගිහෑකි මේ කරින උඩ නගින්න ඕනේ. තමයි තියෙන්නේ. ඇත්තටම ඔයගොල්ලන්ටම තියෙන නැති නිදහස් දැන්. මම ගෙදර ඉන්නවා වගේ. ඇත්තටම මෙතනින් තමයි පහළට යන්න තියෙන්නේ. මෙන්න මෙහෙම පහළට යන්න තියෙනවා. ඊට පස්සේ පහළ ඇන්ටිලා ඉන්නවා. ඔය විදිහට හරි මටත් දාඩියයි මේ හරිනේ. ඉතින් ඕක තමයි බෝඩින් ටූර් එක කියලා කියන්නේ. මේ ඇත්තටම මම හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. හැබැයි මෙහෙමයි. දැන් මේ අපි ඉන්නා වගේ තැන් හරියන්නේ අර යාළුවෝ සෙට් එකක් ඉද්දි. දැන් ඒ වගේම ඒගොල්ලෝ ෆිට වෙන්නත් ඕනේ. මම ඒක කියන්න ඕනේ. ඒගොල්ලෝ එකට වැඩ කරන්න ලේසි වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහෙම නැති වුණාම නම් ඉතින් ඇත්තටම හරිම අමාරුයිද. මොකද එක්කෙනෙක් කෙනාට කෙනා වෙනස් වුණාම අමාරුයිනේ. ඉතින් අපි ඔක්කොම එකම පැත්තේ. එතකොට අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන්නේ අපි දන්නවා එකම පැත්ත සහර. එහෙනම් අපි මැච් වෙනවා මොනවා. මම හිතනවා ඔයාලට අයිඩියා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. තව මොනවද මට කියන්න තියෙන්නේ? තව දෙයක්. ඔයාලා බෝඩිමක් හොයන්න කලින් ඔයගොල්ලන්ගේ සීනියර් කවුරු හරි ඉන්නවා කැම්පස් එකේ අඳුරන කවුරු හරි ඉන්නවා පොඩ්ඩක් ඒගොල්ලන්ගෙන් අහලා ඉන්න. හරිද? ඒගොල්ලෝ දන්නවා මේ පැත්ත. දැන් මට අයිඩියා එකක් ඇවිත් තියෙන්නේ මම මේ පැත්ත හිටපු නිසානේ මම මේ පැත්ත මෙහෙම අර පැත්ත මෙහෙම අර පැත්ත මෙහෙම බෝඩින්ග්ස් තියෙන්නේ. බෝඩින්ග් තියෙන විදිහ දැන් කලින් මගේ වීඩියෝස් බැලුවා නම් කලින් හිටපු බෝඩිමයි දැන් ඉන්න බෝඩිමයි අතර වෙනස ඔයගොල්ලන්ට තේරෙනවා. අපිට පාඩම් කරනවා නම් පාඩම් කරන්න ඕන තරම් ඉඳ තියෙනවා. අර හරිම නිදහස්. මෙතරම් අපි හරිම මොකක් කරේ අපි ලක්කයකට තමයි මෙතන සෙට් වුනේ. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. මම දැන් ලෙක්චර්ස් ගිහින් ආවේ. මට ඒ එනකොට හිතුණා දැන් මම මේක කරොත් හොඳයි කියලා. හරිද? එහෙනම් දන්න කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ගෙන් අහලා ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න. එහෙම නැතුව අපරාධයක් නෙවෙයි. ඒ කියන්නේ අපරාධයක් කියන්නේ අර ධනය ඇතුව ඇවිල්ලා ඔයගොල්ලෝ අනාථ වෙනවානේ. ඔයගොල්ලෝ හොඳ නැති බෝඩින් සෙට් වෙන්න පුළුවන්. නැත්නම් දුර පැති සෙට් වෙන්න පුළුවන්. තව සමහර කියනවා ෆ්‍රැන්සිස් රේන් එකේ එහෙම. ඔයගොල්ලෝ ආවම tie ෆ්‍රැන්සිස් රේන් කියලා කැම්පස් එකේ ඉස්සරහම දෙනවා. ඔයගොල්ලෝ එන්නේ කියලා බෝඩින් බලන්න ගියාම ඒගොල්ලෝ කියනවා අලංගායි අච්චර මෙච්චර ඔයගොල්ලන්ට අයිඩියා එකක් නැහැ නේ කැම්පස් එකට ෆ්‍රැන්සිස් රේන් එකේ ඉන්න දුර ඉන්නවා නම් හරිද? පයින් එන්න මාරම දුරයි. උනාට ඒගොල්ලෝ කියනවා ලොමයි යනවා මෙතන ඉඳන් අපිට එපා වුණා. අපිට තේරෙනවා අපි පයින්මනේ ආවේ. ඉතින් ඒ හින්දා මෙහුරු එහෙම ඇති. මම කියන්නේ කොතන සමහර කට්ටිය ඉන්නවා අපි ළමයි නම් ඉන්නවා බයික් අරගෙන. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඉතින් ගෑලම ඉන්නවා ඉන් බැත්තන් ගොඩක් වෙලා 3 wheel වෙනවා. ඉතින් අපරාධනේ එහෙම නේද? අපරාධ කියන හොඳටම අපරාධ පාවෙනවා. ඒ හින්දා මම කියන්නේ අර පොඩක් අඳුරන කාගෙන් හරි අහලා බලලා එන්න. මම හිතනවා ඉතින් අයිඩියා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් ඔය මෙතන තමයි අපි ඉන්නේ. හරි මට දැන් මේක වොයිස් ඕවර්ස් කරන්නත් නැහැ මම ඔයගලන්ට වීඩියෝ එක තුරුම එක්ස්ප්ලেইন කරපු නිසා. එහෙනම් මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අප්ලෝඩ් කරනවා. තව කෙනෙක්ට ෂෙයා කරන්න. දැන් ඔයගොල්ලෝ මම හිතන්නේ A level exam එක දැන් ළඟයිනේ. ඒගොල්ලෝ එන කට්ටිය A level හොඳට A level කරන කෙනෙක් බලනවා නම් මගේ කැම්පස් එකේ වීඩියෝස් තියෙනවා ඔයගොල්ලෝ බලන්න. මම ටුවර් එකක් ගේන්නම්. එතකොට තව මම ඉස්සරහට දැන් අපි දැන් ඇත්තටම exam එක එනවා. exam වල vacation එකේ අපි ටිකක් මම ටික අපේ යාළුවෝ ටිකත් එක්කම plan කරගෙන ඉන්නවා. අනිත් යුනිවර්සිටිස් වලට ගිහිල්ලා මේ vlogs කරනවා කියලා. මම මුලින්ම හිතනවා පේරාදෙනි vlog එකක් ගේන්න. හරි මම වරින් එහෙම කරනවා කියලා මම හිතන් ඉන්නේ. හරි එහෙනම් අපි එහෙම කරමු. so තව මොකක් කරේ මම කියන්නේ මට මතක නැහැ. හරියට මේ ටික තමයි. එහෙනම් මම කියන්නේ නම් මම හිතනවා මේකෙන් ගොඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා. so thank you for watching and මාගේ videos ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය බලනවා but මම subscribe කරන්නේ නැහැ. හරිද? එහෙම කරන්න එපා. subscribe කරන්න. දැන් මොකක් හරි ඔයගොල්ලන්ට වටිනාකමක් හම්බෙනවා කියලා හිතලා මම videos කරන්නේ.
මම හිතනවා ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක මටත් හෙල්ප් එකක් සහ ඔයගොල්ලන්ටත් මම අරන් දෙන දේවල් බලන්න පුළුවන් notifications එනවා. එතකොට මම කියන්න නැහැ. සෝ එහෙනම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම පහළ තියෙන subscribe button එක click කරලා මම subscribe කරන්න මතක කරන්නත් එපා. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්නත් එපා. හරිද? මම කලින්ම කියලා තියෙනවා මගේ වීඩියෝ මගේ channel එකේ කොහොමද නෙමෙයි ඔයගොල්ලෝ ඕන වීඩියෝ එකක් බලුවොත් ඔයගොල්ලන්ට කරන කට්ටිය ඇති සමහර විට channel එක නැති අය ඇති ඒක හෙන කට්ටක්. videos ගන්න ඕනේ, ඒකට video edit කරන්න ඕනේ, voice overs කරන්න ඕනේ, upload කරන්න ඕනේ. ලොකු මහන්සියක් වෙලා තමයි මේක කරන්නේ. ඒකට කෙනෙක්ගේ support එකක් අපිට. මට නම් ලොකුම support එක ඔයගොල්ලෝ subscribe කරනවා කිව්වහම මේ අනේ මේ කියන්නේ මගේ channel එක ඔයගොල්ලන්ට වටිනවනේ. මම share කරගන්න content ඔයගොල්ලන්ට වටිනවනේ. ඉතින් ඒකට happy මට හරි ආසයි. මම මේ යාළුවට මම කිව්වේ මම videos දාලා මට මේ videos දැම්මම ආය වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දාන්නේ comments බලනවා. මම හරිම ආසාවෙන් බලන්නේ. ඒවට reply දාන්න ලැබුවාම මේ හරිම මට ඒක හරිම satisfy. ඉතින් මම දෙයක් දීලා වගේ කියන මට කියන්නේ මම දෙයක් ඔයගොල්ලන්ට වටින කියන දෙයක් දීලා ඔයගොල්ලෝ එකෙන් තව ප්‍රයෝජනයක් අරගෙන කියන හරිම happy මට. ඉතින් ඒ හින්දා ඒකට ඔයගොල්ලෝ සතුටින් මම සතුටින්. හරි. එහෙනම් මම මෙතන වීඩියෝ එක නතර කරනවා. bye bye ටිකක් ටිකයිද මට. okay thank you for watching.